හරි ළමයි අපි යන්නේ මේ පළවෙනි පත්‍රය තියෙන්නේ පළවෙනි පත්‍රයේ B කොටස තියෙන්නේ B කොටසේ පළවෙනි ගානනේ භාගනේ පළවෙනි ගාන භාගනේ භාග ගාන සාකච්ඡා කරලා ඉවරයි භාග ගානට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරලා ඉවරයිනේ හරි දැන් යන්නේ දෙවෙනි ප්‍රශ්නය හරි දෙවෙනි ප්‍රශ්නේ එන්නේ පරිමිතියයි වර්ගඵලය සම්බන්ධ කරලානේ ඒක දෙවෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන් ප්‍රශ්නේ අංක මාරු වෙන්න පුළුවන් දෙක හෝ තුන කොහොම හරි එන්නේ පරිමිතියයි වර්ගඵලයයි එකතු කරලා හරි මේ පරිමිතිය වර්ගඵලය ගණන් ටික හදන්න කලින් දැනගන්න ඕන තියරි. හරි? දැනගන්න ඕන තියරි ටිකක් තියෙනවා. ඒ තියරි ටික තමයි මේ වීඩියෝෙන් කතා කරන්නේ. හරි? පළවෙනි දේ තමයි වෘත්තය. වෘත්තය ගැන ගත්තාම පස්සේ වෘත්තය කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. වෘත්තය හැමෝම දැකලා තියෙනවනේ. හරි? හරි? මේකේ මෙන්න මේක තමයි කේන්ද්‍රය කියලා කියන්නේ. මේ කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ ඡාපය. මෙන්න මේක තමයි ඡාපය කියලා කියන්නේ. ඡාපයට මෙන්න මේ දිග මේ කේන්ද්‍රයේ ඉඳලා ඡාපයට දෙන දුර කියන මේක r කියලා හිතුවොත් මෙන්න මේක තමයි r කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ ඡාපයට දෙන දුර තමයි අරය කියලා කියන්නේ අරය. උදේට වෘත්තයක ඡාප දිග කියන්නේ මේ වෘත්තයේ මෙන්න මේ කෑල්ලේ දිග හොයන්න කියලා කවුරුද කියනවා. වෘත්තයේ මෙන්න මේ කෑල්ලේ දිග හොයන්න කියලා කියනවා. ඒකේ දිග හොයන්නේ කොහොමද? ඒකේ දිග හොයන්නේ ඒකේ දිගට කියන නම තමයි ඡාප දිග. එතකොට වෘත්තයක ඡාප දිග හොයන්නේ කොහොමද? ඡාප දිග කියන්නේ ඡාප දිග කියලා කියන්නේ දිග හොයන්නේ කොහොමද? ඡාප දිග සමානයි 2πr. හරි? දෙක ගුණ කිරීම 5 ගුණ කිරීම r 5 කියන්නේ කීයද 5 කියන්නේ 5 සමානයි 22 බෙදීම 7යි හරි r කියන්නේ මොකද්ද r කියන්නේ මේ වෘත්තයේ ආරය මේ වෘත්තයේ ආරය මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ ඡාපයේ දෙන දුර හරි ගානක් හැදුවොත් මෙන්න මේ වගේ ගානක් හැදුවොත් මෙන්න එහෙම ගානක් දෙනවා කියලා හිතමුකෝ මේ වෘත්තයේ මෙන්න මෙයාගේ ඉඳන් මෙන්න මේ මෙයාට තියෙන දුර 7ක් කියලා දීලා තියෙනවා අපෙන් ගන්න මෙන්න මේ ඡාප දිග වෙන්නේ කොහොමද ඡාප දිග වෙන්නේ මෙන්න මේ සමීකරණය 2πr ට දානවා දෙක ගුණ කිරීම 5 කියන්නේ මෙයානේ 22 බෙදීම 7යි ගුණ කිරීම r කියන්නේ 7යි මේ 4 මේ 7 කපලා ගියාම අවසානව 44යි කියලා එන උත්තරේ හරි ඊට පස්සේ වෘත්තය සම්බන්ධයෙන් දැනගන්න ඊළඟ තමයි වෘත්තය සම්බන්ධයෙන් දැනගන්න ඊළඟ තමයි වෘත්තයක මෙන්න මේක දැනගන්න ඕන හරි වෘත්තයක වර්ගඵලය හරි වෘත්තයක වර්ගඵලය හන්නේ කොහොමද වෘත්තයක වර්ගඵලය වෙන්නේ 5r වර්ගය හරි උදාහරණ ගණනක් හැදුවොත් වෘත්තයක් තියෙනවා මෙහෙම වෘත්තයේ ආරය කියන්නේ මෙයා කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මෙයාට තියෙන දුර අපි හිතමු 7යි කියලා මේ වෘත්තයේ වර්ගඵලය අහනවා මේ වෘත්තයේ වර්ගඵලය 5 කියන්නේ 22 බෙදීම 7යි ඉස්සෙල්ලා ගානේ අපි හැදුවේ මෙතන r ගේ වර්ගය r කියන්නේ අරය වර්ගය කියන්නේ 7ේ වර්ගය 49යි 4ක් 49යිනේ 4ට 7 එකයි 49ට 7 7යි 4ක් 2 14යි 154ක් වෙන වර්ගඵලය හරි වර්ගඵලය 154යි ඔය විදිහට තමයි වෘත්තයක ඡාප දිගයි වර්ගඵලය හොයන්නේ අගයන් ආදේශ කරලා හරි වෘත්තය ඉවරයි ඊට පස්සේ කතා කරනවා ඊට පස්සේ මේ දෙවෙනි ප්‍රශ්නේ සඳහා එන මේ පරිමිතිය වර්ගඵලය කියන එකෙන් එන්න ගානේ මේ රූප සටහනේ ඊළඟට තියෙන මේ වැදගත්ම කොටසක් තමයි කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ මෙන්න මේ වෘත්තයේ තියෙන්නේ මෙන්න මේ වෘත්තයෙන් කිසියම් කොටසක් මෙන්න මේ වගේ කොටසක් හරි මෙන්න මේ වගේ කොටසක් මේ තියෙන මේ ඡාපය මෙන්න මේ කොටසක් මේ තියෙන වෘත්තයේ මේ හරි මෙන්න මේ කොටසක් අපි හිතමු මේ කෝණේ θීටා හරි මෙන්න මේ ඡාප කොටස තමයි මෙන්න මේ ඡාප කොටස මේ ඇදගෙන ආවන් පස්සේ සම්පූර්ණ වෘත්තයක් නෙන්නේ ඒ වෘත්තයේම නැතුව කිසියම් ඡාප කෑල්ලක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ යා මෙන්න මේව කේන්ද්‍රයත් එක්ක යා කරාන් පස්සේ හැදෙන රූපය හරි කේන්ද්‍රීය ඛණ්ඩයක වර්ග කේන්ද්‍රික ඛණ්ඩයක අරය කියන්නේ මොකද්ද මෙන්න මෙතන කේන්ද්‍රයේ තියෙන්නේ කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මෙතන තියෙන දුර මෙන්න මේක තමයි r කියලා කියන්නේ අරය මේක අරය හරි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සමීකරණය තමයි 5r වර්ගය තියෙන්නේ වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගයනේ 5r වර්ගය 360න් බෙදලා මෙන්න මේ θීටා කියන කෝණය තියෙන්නේ එන්නේ θීටා කියන කෝණයෙන් වැඩි කරන්න ඕන හරි මේ තියෙන වෘත්තයක වර්ගඵලය වෙන සමීකරණේ ඒක එහෙමම ලියලා එයාව 360න් බෙදලා මෙන්න මේ θීටා කියන කෝණයෙන් වැඩි කරන්න තියෙන්නේ හරි උදාහරණ ගණනක් හදුවොත් මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා හිතමුකෝ මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් හරි මේකේ අරය අපිට දෙනවා 7යි කියලා මෙන්න මේකනේ අරය කියලා කියන්නේ මේ දිගනේ මේක 7ක් කියලා දෙනවා අපෙන් අහනවා මෙන්න මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය හොයන්නේ කොහොමද මෙයාගේ වර්ගඵලය හොයන්නේ
ෆයි මෙන්න මේක සමීකරණේ මේකට දාන්න තියෙන්නේ. හරි මේ සමීකරණේ දාන්න තියෙන්නේ. ෆයි කියන්නේ 22 බෙදීම 7යි. ඉස්සෙල්ලා ගාන අපි හදුවේ r ගේ වර්ගය. අර ඒකේ 7යිනේ. 7ේ වර්ගය 49. ගුණ කරන්න ඕන. මෙන්න මේ කෝණය අපි හිතමු කීයද? මේ කෝණය අපි හිතමු අංශක 90යි කියලා. මේ කෝණය අංශක 90යි. 360 බෙදලා මෙතන 360 බෙදලා t කියන්නේ මෙන්න මේකනේ. t කියන්නේ මෙන්න මේ කෝණයනේ. ඒ කෝණය 90යිනේ. 90ෙන් වැඩි කරන් තියෙන්නේ. 91යි 360 94යි 360 94යි 4 7 1යි 7යි හරි තව සෝල් කරාන් පස්සේ දෙකට 4ට 2 2යි 11ට 22ට 11යි 11 සරක් 7 77යි බෙදීම 2 හරි ඕක තමයි වර්ගඵලය. ඊට පස්සේ දෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග. හරි මේකනේ දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. මෙන්න මේකනේ කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ. මෙන්න මේකනේ. මේක චාපය කියන්නේ මොකද්ද? මෙන්න මේකනේ චාපය කියන්නේ. වෘත්තයක චාපය උනේ මෙයානේ. ඒ වගේ තමයි මෙයාගේ චාපය මෙන්න මේක. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග හොයන්නේ. මෙන්න මෙච්චරයි. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග කියන්නේ මොකද්ද? වෘත්තයක චාප දිග 2πr නේ. 2πr එහෙම ලිව්වා. එයා ගුණ කරා 360 වැඩි කිරීම මෙන්න මේ t කියන කෝණය. හරි t කියන කෝණය. මෙන්න මේක t ටයි වැඩි කරා. උදාහරණ ගණනක් හැදුවොත් මෙන්න මෙයාගේ චාප කෑල්ලක් දෙනවා. කේන්ද්‍රික ඛණ්ඩ කොටසක්. මෙයාගේ මෙන්න මේ කේන්ද්‍ර කෝණය අපිට දෙනවා අංශක 90ක් කියලා. අරය දෙනවා 7ක් කියලා. හරි. අරය 7ක් කියලා දෙනවා. මෙයාගේ චාපය කියන්නේ මෙන්න මේකනේ. මේ චාප දිග හොයන්නේ කොහොමද? චාප දිග හොයන්නේ මේ සමීකරණේ දාලා. 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. ගුණ කිරීම r කියන්නේ 7යිනේ. හරි 7යි. ගුණ කිරීම 360 බෙදන්න ඕන 360 බෙදන්න ඕන. මෙතෙන් 360 එක ලිව්වා. t කියන්නේ මෙන්න මේ කෝණේ අංශක 90යි. හරි 90 වැඩි කරා. 91යි 360 94යි. මේ 4 මේ 4 කපලා යනවා. 2කට 2 1යි 4ට 2 2යි. 2කට 2 1යි 22කට 2 11යි. 11යි උත්තරේ හරි. චාප දිග 11යි. හරි. එතකොට මෙන්න මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න තේරෙන්න ඕන. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයයි චාප දිග හොයන්න තේරෙන්න ඕනමයි. හරි. මේ ගාන හදනවා නම් අනිවාර්යෙන් ඒක අනිවාර්යෙන් එනවා. චාප දිග හොයන එකුයි වර්ගඵලය හොයන කොටසකුයි අනිවාර්යෙන් එනවා. ඊළඟට අපි දැනගන්න ඕනේ තමයි තල රූප. හරි. තල රූප ගත්තාන් පස්සේ මෙන්න මේ තල රූප ටික දැනගන්න ඕන. සමචතුරාශ්‍රය ඍජුකෝණාශ්‍රය ත්‍රිකෝණය සහ ඍජුකෝණී ත්‍රිකෝණී කියන තල රූපවල වර්ගඵලය හොයන්න තේරෙන්න ඕන. හරි. සමචතුරාශ්‍රය කියන්නේ මොකද්ද? සමචතුරාශ්‍රය කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්නේ. සමචතුරාශ්‍රය කියන්නේ පාද හතරම සමාන තල රූපය. හරි. පාද හතරම සමාන තල රූපයක් තමයි සමචතුරාශ්‍රය කියලා කියන්නේ. මේ පාදයේ සියරම සමානයි. සමචතුරාශ්‍රය වර්ගඵලය කියන්නේ කොහොමද? දිග වැඩි කිරීම පරණ. අපි තුමු දිග x කියලා, පරණ x කියලා හිතමුකෝ. මොකද පාද හතරම සමාන නිසා දිග x නම් පරණත් xමනේ. එහෙනම් වර්ගඵලය කියන්නේ මොකද? වර්ගඵලය කියන්නේ s ගුණ කිරීම x. හරි. x ගුණ කිරීම x කියන්නේ කීයද? x ගේ වර්ගය. හරි. x ගේ වර්ගය. ඍජුකෝණාශ්‍රය කියන්නේ මෙන්න මේ වගේ රූපයක්. හරි. ඍජුකෝණාශ්‍රය කියන්නේ මේ වගේ රූපයක්. මේ පාදේ සමානයි. මේ පාදේ සමානයි. මේක x කියලා හිතුවොත් මේක y වෙනවනේ. වර්ගඵලය කියන්නේ මොකද්ද? වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පරල. දිග x පරල y. හරි. xy ත්‍රිකෝණය ගත්තාන් පස්සේ ත්‍රිකෝණය කොටස් දෙකයිනේ. ත්‍රිකෝණය කියන්නේ නෝමල් ත්‍රිකෝණය, ඍජුකෝණී ත්‍රිකෝණය. හරි. මුලින්ම ත්‍රිකෝණය බලමුකෝ. ත්‍රිකෝණයක් ගත්තොත් මේ වගේ කොටසක් නෙන්නේ. මේක ත්‍රිකෝණය කියලා කියන්නේ. හරි. ත්‍රිකෝණය මේක. හරි. මෙන්න මේක තමයි ත්‍රිකෝණයේ ලම්බක උස. මේකට තමයි ලම්බක උස කියලා කියන්නේ. හරි. ලම්බ උස. අපි තුමු මේක x කියලා මෙන්න මේ පාදේ. මේක x කියලා හිතමුකෝ. මේ පාදේ කියන්නේ ආධාරක පාදේ. මෙන්න මේකට තමයි ලම්බක උස. ලම්බක උස x කියලා හිතමුකෝ. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද යන්නේ? ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ කොහොමද? ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය ගුණ කිරීම ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස. හරි. ලම්බ උස. එතකොට භාගය ගුණ කිරීම ආධාරක පාදයේ දිග කියන්නේ x නේ. මෙන්න මේ x ගුණ කිරීම ලම්බ උස කියන්නේ h. හරි. උදාහරණ ගානක් හැදුවොත් මෙන්න මේ වගේ ටගාරි උදාහරණ ගානක් හැදුවොත් ත්‍රිකෝණයක් දෙනවා. හරි. ත්‍රිකෝණයේ ආධාරක පාදයේ දෙකක් කියලා දෙනවා දිග. මෙන්න මේ ලම්බ උස දෙන කොච්චරද? ලම්බ උස දෙනවා අපිට 4ක් කියලා. මේක වර්ගඵලය අහනවා. වර්ගඵලය කියන්නේ මොකද්ද? මෙන්න මේ සමීකරණය දානවා. හරි. භාගය ගුණ කිරීම ආධාරකයේ පාදයේ දිග 2යිනේ. හරි. 2 ගුණ කිරීම ලම්බ උස 4යි. හරි.
මේ දෙකට මේ දෙක පරිගාන අවසානයේ වර්ගඵලය 4ක් කියලා එනවා. මේවා ඒකක වලින් දානවා. හරි. සෙන්ටිමීටර නම් ඝන සෙන්ටිමීටර එකකයක් කියන්නේ, මීටර නම් ඝන මීටර එකක් කියන්නේ. හරි. ගණන් හදද්දී එක් කරමු. හරි. ඊට පස්සේ දෙනවා ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණය කියන්නේ මෙන්න මෙයාගේ ත්‍රිකෝණයක්. හරි. එක කෝණයක් අංශක 90ක් වෙන ත්‍රිකෝණය. එක කෝණයක් අංශක 90ක් වෙන ත්‍රිකෝණය. මෙන්න මේ කෝණය අංශක 90යිනේ. ඒතර මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. එක කෝණයක් අංශක 90ක් වෙන ත්‍රිකෝණය තමයි ඍජුකෝණී ත්‍රිකෝණය කියලා කියන්නේ. ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ කොහමද? අර ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි. ආධාරක පාදය ආධාරකය භාගය මේකේ වර්ගඵලය කියන්නේ මොකද්ද? වර්ගඵලය කියන්නේ භාගය මුලින් ලියවෙන්න ඕන. භාගය ගුණ කිරීම ආධාරක පාදයේ දිග ගුණ කිරීම ලම්බ උස. හරි. මගේ අකුරු පොඩ්ඩක් අපහැදිලි ඒ උනාට අවුලක් නැහැ. කීයටද තේරෙනවනේ කීයක්ද ලියා ගන්න පුළුවන්. හරි. භාගය ගුණ කිරීම ආධාරක ගුණ කිරීම ලම්බ උස. ආධාරක පාදය කියන්නේ මෙයා, ලම්බ උස කියන්නේ මෙයා. හරි. උදාහරණ ගණනක් හැදුවොත් මෙන්න මෙයාගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් දීලා තියෙනවා. හරි. මේ ඍජුකෝණී ත්‍රිකෝණය මෙන්න මේ ආධාරක පාදයේ 5ක් කියලා දෙනවා. මෙන්න මෙයා 10ක් කියලා දෙනවා. හරි. ලම්බ උස 10ක් කියලා දෙනවා. මේකේ වර්ගඵලය හොයන්න කොහොමද? මේ වර්ගඵලය සමානයි භාගය ලිව්වා. ආධාරක පාදයේ දිග කියන්නේ මෙයානේ. මෙයා 5යි. ලම්බ උස 10යි. දෙකට දෙක එකයි 10ට දෙක 5යි 5 25 කියලා උත්තරයක් එනවා ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය. තව කොටසක් දැනගන්න ඕන මේ ඍජුකෝණී ත්‍රිකෝණය සඳහා වෙන පයිතගරස් ප්‍රමේය කියලා එකක් තියෙනවා. හරි. පයිතගරස් ප්‍රමේය. හරි. පයිතගරස් ප්‍රමේය කියන එක අපි වෙන වීඩියෝ එකකින් දාලා දෙන්නම්. හරි. ඒක සම්බන්ධව කෙටි ෂෝට් වීඩියෝ එකක් අපි දාලා දෙන්නම් පයිතගරස් ප්‍රමේය සම්බන්ධයෙන්. හරි. දැන් මේ ටික බලාගත්තාම ඇති.